සියලුම දෙනාට සුබ දවසක්. අද මම හිතුවා මේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයේ රසායන විද්‍යාවේ කාබනික පරිවර්තන ප්‍රශ්නේ තියෙන ගැටලුවක් ගැන ඔබත් එක්ක සාකච්ඡා කරන්න ඕන කියලා. දැන් මේ තමයි ඒ සඳහා ඉදිරිපත් කරපු පිළිතුර. ඇත්තටම හදන්න තියෙන එස්ටරයක්. ඒතර මේ එස්ටරේ හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ කාබොක්සිලික් අම්ලයට සාන්ද්‍ර සල්ෆියුරික් කියන උත්ප්‍රේරකයක් එක්ක මේ මධ්‍යසාරය දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ මධ්‍යසාරයට සාන්ද්‍ර සල්ෆියුරික් කියන උත්ප්‍රේරකයක් එක්ක මේ කාබොක්සිලික් අම්ලය දාන්නත් පුළුවන්. එතකොට මේ ක්‍රම දෙකම පිළිතුරු විදියට බාර ගන්නවා මේ අවුරුද්දේ නැත්නම් කිව්වොත් 2025 අවුරුද්දේ අගභාගයේ පැවැත්වුණු උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේදී. දැන් මෙතන ගැටලුවක් තියෙනවා. ගැටලුව තමයි ගොඩක් දෙනෙක් ප්‍රශ්න කරනවා මෙන්න මේ කීටෝනය ඔක්සිකරණය කරන විදිය කාබොක්සිලික් අම්ලයක් දක්වා කිසිම සම්පත් පොතක සඳහන් වෙන්නේ නැහැ කියලා. ඇත්තම කතාව තමයි මට මේක තමයි කියන්න උවමනා වුනේ. කවුරුවක් විවේචනය කරනවා නෙවෙයි. මම ආස නැහැ ගුරුවරයෙක් විදියට එතෙන්ට යන්න. නමුත් අපි රසායන විද්‍යාව උගන්වන ගුරුවරු විදියට අපි අතර යම් සංවාදයක් පැවතීම වැදගත් කියලා මම හිතනවා. ගුණාත්මක දේවල් සම්බන්ධයෙන්. කොහේ ළමයෙක් වුණත් ඒ ළමයා හරියට දෙයක් ඉගෙන ගන්නවා නම් ඒක හරි වටිනවා. කොහේ වුණත් අපේ රටේ දරුවෙක් නිසා. සම්පත් පොත කියලා කියන්නේ ඇත්තටම එක ඉගෙනුම් ආධාරකයක් විතරයි. ගුරුවරු විදියට අපිට උගන්වන්නේ හැමතිස්සෙම නොයෙකුත් මූලාශ්‍ර ප්‍රයෝජනට අරගෙන දරුවන්ට උගන්වනවා. නිසා දරුවන්ට උගන්වන්න අවශ්‍ය වෙන්නේ සම්පත් පොත නෙවෙයි. දරුවන්ට උගන්වන්න අවශ්‍ය වෙන්නේ සිලබස් එක. නිසා ලංකාවේ සාතිශය බහුතරයක් දරුවන්ට මේ ප්‍රතික්‍රියාව උගන්වලා තිබුණේ නැහැ. ඇත්තම කියන්න ඕනේ මම මේ ප්‍රතික්‍රියාව උගන්වලා තියෙනවා මම රජයේ පාසල් 3ක වැඩ කරද්දී. එතනදී සමහර දරුවෝ මගෙන් ප්‍රශ්න අහලා තියෙනවා මොකද උපකාරක පන්තිවලදී මේවා සඳුන්වලා තියෙන්නේ මේවා අවුට් ඔෆ් සිලබස් කියලා. ඇත්තටම එහෙම කතාවක් නැහැ. මේවා දරුවෝ ඉගෙන ගන්න ඕනි. මොකද හේතුව කීටෝන සාමාන්‍යයෙන් ඔක්සිකරණය කරන්න බැරි වුණාට මේ ඒසයිල් බෙන්සීන් කියන මේ කීටෝනය ආම්ලික KMNO4 යටතේ ඔක්සිකරණය කරගන්න පුළුවන් බව. ඒක සම්පත් පොතේ සඳහන් නොවුනට මෙවර මාකින් එකේ මේ පිළිතුර තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් මාකින් එක ලැබුණට පස්සේ. ඊළඟ කාරණේ තමයි ඕනනම් ඒසයිල් බෙන්සීන් ලබා ගන්නව වෙනුවට ඇල්කිල් බෙන්සීන් අරගෙන මේ බෙන්සොයික් අම්ලය හදා ගන්නත් පුළුවන්කම තිබුණා. රයිට්. ඒ ක්‍රම දෙකම ඕකේ. රයිට්. ඊළඟ කාරණේ තමයි මෙන්න මෙතන විශේෂයෙන් සඳහන් කරන්න ඕන මේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් සහ ජල විච්ඡේදනය කරනකොට ගොඩක් ළමයි 1 2 දාන්නේ නැහැ. එහෙම නොදැම්මොත් රූල් 2ක ලිව්වා කියලාවත් ලකුණු ගන්න හම්බෙන්නේ නැහැ. එතකොට මේ සමස්ත කොටසේම ලකුණු අහිමි වෙලා යනවා. ඒක වළක්ව ගන්න ඕන. එතකොට කෙනෙකුට ඕනනම් මේ කීටෝනය හදලා ඒක ඔක්සිහරණය කරලා මධ්‍යසාරය අරගෙන යන්නත් පුළුවන්. නැත්තම් මේ කීටෝනය හදලා ඒක ඔක්සිකරණය කරලා එතනින් ආපු කාබොක්සිලික් අම්ලය හරහා උත්තරයට යන්නත් පුළුවන්. මෙතන තියෙන ඊළඟ වැදගත්ම කාරණය තමයි පියවර සංඛ්‍යාව 5ට වඩා වැඩි නම් කිසිදු ලකුණක් ප්‍රදානය කරන්න එපා කියලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ ලකුණු 35 ප්‍රශ්නයක් ලකුණු බිඳුව වෙන්න පුළුවන් පියවර සංඛ්‍යාව වැඩි වීම නිසා. පියවර 6ක් වුණත් ලකුණු බිඳුවයි. කොච්චර නිවැරදිව කළත් වැඩක් නැහැ. එතකොට අපි දකින දේ තමයි ගුරුවරු විදියට ළමයි පෙළඹිලා තියෙනවා එකම චක්‍රයේ ඇතුලේ මෙන්න මේ මධ්‍යසාරය හෝ මේ කාබොක්සිලික් අම්ලය හදන්න. උදාහරණයක් විදියට එහෙම කරන්න ගියොත් වෙන වැඩේ තමයි පියවර සංඛ්‍යාව අනිවාර්ය ලෙස වැඩි වෙනවා. මේ කොතනද මේ වැරද්ද තියෙන්නේ? මම කියන්නම් කොතනද වැරද්ද කියන එක. සමහර කාබනික පරිවර්තනවල තියෙනවා එකම කාබනික සංයෝගයේ ලෙස මෙයා පමණක් භාවිතා කරමින් අදාළ සංයෝගය සංශ්ලේෂණය කරන්න කියලා. එහෙම කියලා නැත්නම් ඇත්තටම ඕනම ළමයෙකුට අයිතිය තියෙනවා ඒ අදාළ සංයෝගය පිටින් ගේන්න. නමුත් ඒක ලංකාවේ සාතිශය බහුතරයක් දරුවෝ දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසා එයාලා මොකද්ද කරන්නේ මේ මධ්‍යසාරය හෝ මේ කාබොක්සිලික් අම්ලය නැවත වාරයක් හදන්න පෙළඹෙනවා ආරම්භක බෙන්සීන් අණුවෙන්. එහෙම වැඩේ කරන්න ගියොත් පියවර සංඛ්‍යාව අනිවාර්ය ලෙස
5ට වඩා වැඩි වෙනවා. ඒතර ලකුණු සංඛ්‍යාව බිඳුව බවට පත් වෙනවා. ඒ නිසා අපි ළමයින්ට කියලා දෙනවා කාරණා දෙකක් මේ ප්‍රශ්න පත්‍රයත් එක්ක ගොඩ නැගෙනවා. ඒ දෙක තමයි පළවෙනි කාරණය එකම ආරම්භක කාබනික සංයෝගය ලෙස මෙය භාවිතා කරන්න කියලා නැත්නම් ඒ දරුවට හෝ ඒ දියණියට අයිතිය තියෙනවා පිටින් අදාළ සංයෝගය ලබා ගන්න. පළවෙනි සාධකය. දෙවැන්න තමයි කිසිම ගැටලුවක් නැහැ මේ ඒසයිල් බෙන්සීන් ඔක්සිකරණය කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. අනිත් එක තමයි සම්පත් පොත කියලා කියන්නේ එකම එක ඉගෙනුම් ආධාරකයක් පමණක් වන බව මතක තබා ගන්න ඕනේ. එහි තියෙන්නේ අන්තර්ගතයක්. ඒ කොටස් ටික සම්පූර්ණ කිරීම මොන අනුපිළිවෙලට කරනවද කියන එකේ ෆ්ලෝ එක තීරණය කරන්න ඕන දක්ෂ ගුරුවරයෙක්. එහෙම නැතුව ඒ සම්පත් පොතේ අනුපිළිවෙලට කරගෙන යන්න ගියාම සමහරක් වෙලාවට අච්චාරුවක් වෙලා මේ වගේ විෂයන් පහසු විෂයන් අමාරු වෙන්න ඉඩ තියෙනවා. නිසා ඒක වළක්ව ගන්න නම් අපි ගැඹුරින් රසායන විද්‍යාව ඉගෙන ගන්න ඕනි. ඒ නිසා සිලබස් එකේ මේ ප්‍රතික්‍රියාව තියෙනවද නැද්ද කියලා සාකච්ඡාවට වඩා ඒ රසායනික ප්‍රතික්‍රියාව නිවැරදි නම් එය භාවිතා කිරීමේ හැකියාව උසස් පෙළ දරුවන්ට තියෙනවා. ඒ නිසා වර්ඩ්ස් ප්‍රතික්‍රියාව නෙවෙයි වෙන ඕනම ප්‍රතික්‍රියාවක් සම්පත් පොතේ තිබුණද නැද්ද කියන එක අදාළ නැතුව පරිවර්තන වලට භාවිතා කරන්න පුළුවන් කියන එක තමයි මට කියන්න ඕනේ මේ සිද්ධියත් එක්ක. ඒ නිසා ඔබ බාහිර පොතපත පරිශීලනය කරන්න නැඹුරු වෙන්න සම්පත් පොත එකම ආධාරකයේ බවට පත් කරගන්න එපා. නිසා මේ සංවාදය වැදගත්. මම හිතනවා මේකට ගුරුවරු සහ දරුවන් ප්‍රතිචාර දක්වයි කියලා. බොහොම ස්තුතියි.